අයිබෝන් ඔබට සුබ දවසක්. සතියේ ලග්න පලාපල තමයි ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සතිය ඔබට කොහොමද ගත වෙන්නේ ග්‍රහ රාශීන් ග්‍රහ චක්‍රයන් අනුව. මේෂ ලග්නයෙන් අපි ආරම්භ කරමු. ගෘහ ජීවිතයේ යම් මතභේදකාරී ගැටලු ඇති වෙන සතියක් විදිහට තමයි අපිට මේ සතිය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් සහෝදරයොත් එක්ක වචන පරිසම් කරගෙන කතා කරන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම උත්සාහය හරි හොඳ මට්ටමකින් පවත්වාගෙන යමින් තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් සතියක්. ඒ වගේම ආගමික භක්තිය වෙනදට වඩා ආගමික කටයුතු වෙනුවෙන් තමන්ගේ හිත මනස ශරීරයේ වෙහෙස කරවලා ආගමික කටයුතු වෙනුවෙන් ක්‍රියා කරන්න සිදුවෙන සතියක්. ඒ නිසා අපි ඔබට මේ සතිය තුළ තියෙන බාධා දුරු කරගන්න ඒ පුණ්‍ය කටයුතු හේතුවක් වෙන බවත් මතක් කරන්න කැමැති. නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම රැකියාවේ ගන්නා විවිධ තීරණ නිසා බහින් බස් වීම නිසා වගේ කටයුතු වලදී නීතිමය ගැටලු වලට රැකියාව සම්බන්ධ වෙන්න පුළුවන්කමකුත් තියෙන නිසා රැකියාවේදී තමන් හිතා බලමින් කටයුතු කරන්න කියන වගත් මතක් කරනවා. මේෂ ලග්න හිමියන්ට උසස් රැකියාව ලැබීමේ භාග්‍ය වාසනාව මේෂ ලග්න හිමියන්ට ලැබෙනවා. අලුත් රැකියාවන් බලාපොරොත්තුවෙන් ඉන්න අයට අධ්‍යාපනය ගත්තට පස්සේ අධ්‍යාපනය තාම හොඳින් කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ගණිත අංශයෙන් ජයග්‍රහණ ලබන්නත් පුළුවන්කම ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට ශරීර වෙනදට වඩා වෙහෙස මහන්සි වෙන වැඩ කරන්න සිදුවෙන කාලයක්. ශරීර අභ්‍යන්තරයේ යම් යම් රෝග බාධයන් හට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන් වාතාබාධ ඇති විය හැකි කාලයක් විදිහට තමයි මේෂ ලග්න හිමියන්ට අපිට තතු කියන්න හැකියාව තියෙන්නේ. අංක 4 ජය අංකයේ විදිහටත් කොළ වර්ණයේ ජය වර්ණයේ විදිහටත් බදාදා දිනේ සුබ දවස විදිහටත් අපිට මේෂ ලග්න හිමියන්ට කියන්න පුළුවන්. ඊළඟට වෘෂභ ලග්නයේ වෙතටයි අපි යොමු කරන්නේ. හදිසි වෙදම් ඇති වෙන විනෝදකාමීව තමන්ගේ ජීවිතයේ වෙනදට වඩා ගත කරමින් යන කාලවකවානුවක් විදිහට වෘෂභ ලග්න හිමියන්ට අපිට හඳුන්වන්න පුළුවන් මේ සතියේ. හිතවතුන්ගේ කටයුතු වලට මැදිහත් වෙන්න තමන්ට සිද්ධ වෙනවා වගේම ඒ අයට උදව් උපකාර කරන්නත් මේ සතියේදී ඔබට සිද්ධ වෙනවා. පින්නට ලැබිව කටයුතු කරන්න ඕන වෘෂභ ලග්න හිමියන්ටත් හැකියාව ලැබෙනවා. මේෂ ලග්න හිමියන්ට වගේම නමුත් වියදම් වැඩි සතියක් නිසාවෙන් අයවැය පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙලා වෘෂභ ලග්න හිමියන් කටයුතු කළොත් තමන්ගේ වියදම් පක්ෂය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. දුරදිග නොබලා ක්‍රියා කිරීම ඉතාම නුසුදුසු කාලයක් විදිහට තමයි වෘෂභ ලග්න හිමියන්ට සටහන් වෙන්නේ. ඒ වගේම වෙහෙස මහන්සි වෙලා කරන රැකියාවේ වැඩ කටයුතු වැඩි වෙන කාලයක්. අධ්‍යාපනයට නම් ඉතා හොඳයි. විදේශ අධ්‍යාපනය සඳහා සැලසුම් ඇති වෙන්න පුළුවන්, මනසේ සිතුවිලි ඇති වෙන්න පුළුවන් කාලයක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. උරහිස කොන්ද ආශ්‍රිතව ආබාධයන් වේදනා කැකුම් ඇති වෙන්න පුළුවන්. සෙම් රෝගය වගේ මක්ෂි පරීක්ෂාවන්ට යොමු වන්න තමන්ගේ සෞඛ්‍යය යහපත් කරගන්න වෘෂභ ලග්න හිමියන්ට හිත ඇති වෙන කාලයක්. අංක 4 ජය අංකය කහ වර්ණයේ ජය වර්ණයේ විදිහටත් ගුරු දිනේ නැත්නම් බ්‍රහස්පතින්දා දිනේ සුබ දිනේ විදිහටත් වෘෂභ ලග්න හිමියන්ට සටහන් කරන්න පුළුවන්. ඊළඟට අපි යොමු වෙනවා මිථුන ලග්නයේට. මව්පස අය වෙනුවෙන් මව්පස ඥාතීන් වෙනුවෙන් තමන්ගේ කාල වේලාව වැය කරමින් ඒ අයට උදව් කරන්නට ශක්තියක් වෙන්නට යොමු වෙන සතියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. වේදම් වැඩි වෙනවා. මිථුන ලග්න හිමියන්ටත් මේ වෙලාවේ සැලසුම් සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතයේ අවිවේකී වුණත් සැලසුම් සාර්ථක කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ජීවිතයේ සුබතාවය ලබා ගැනීම වෙනුවෙන් ඵලදායීතාවය ලබා ගැනීම වෙනුවෙන් සමාජික කටයුතු වලින් තමන්ට සමාජීය සමාජික කටයුතු කියලා අපි කියන්නේ පොදු වැඩ කියන දේවල් වෙන්න පුළුවන්. අනිත් අය වෙනුවෙන් කරන දේවල් වෙන්න පුළුවන්. ඒ වලින් තමන්ට ඊටාම හොඳ යහපත් පැසසුම් ලබන්න පුළුවන් කාලයක් විදිහටත් අපිට මේ කාලේ හඳුන්වන්න පුළුවන්. සහෝදරියෙකුට උපකාර කරන්න සිදුවෙන කාලයක්. ඒ වගේම ගමන් බිමන් වලදී සැලකිලිමත් වෙන්න දුර ගමන් යෙදෙන්න පුළුවන් කාලයක් වගේම උසස් රැකියාව බලාපොරොත්තු වෙන අයට තමන්ගේ උගත් කමට ගැලපෙන රැකියාවක් ඔන්න හොය හිටියනම් වෙනද ලැබෙන්නේ නැතුව තිබුණා නම් මේ සතිය ඇතුළ ලැබෙන්න ඉඩ කඩ බොහෝමයක් තියෙන නිසා අලුත් රැකියාවලට යොමු වෙන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම තමයි කොන්ද ආශ්‍රිතව ආබාධ මතුවෙන කාලයක්. හිස රදේ සෙම වගේ දේවල් මේ වෙලාවේ මිථුන ලග්න හිමියන් රෝගාබාධ විදිහට හඳුන්වන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සෞඛ්‍ය නිරෝගී සම්පන්නව තියාගෙන තමන්ගේ ඉදිරි කටයුතු කරගෙන යන්නට මඟ සැලසෙන කාලයක් විදිහට මිථුන ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන් සමස්තයක් විදිහට. ජය අංකයේ අංක 6 තැඹිලි වර්ණයේ සුබ වර්ණයේ සඳුදා දිනේ සුබ දවස විදිහට මිථුන ලග්න හිමියන්ට සටහන් කරන්න පුළුවන්. ඊළඟ අපි යොමු වෙන්නේ කටක ලග්න හිමියන් වෙතට.
කටක ලක්න හිමියට උසස් අධ්‍යාපනය වෙනුවෙන් පදිංචියෙන් පිටට යන්න සිදුවෙන කාලයක් වෙන්න පුළුවන්. උත්සාහයෙන් තමන්ගේ කටයුතු වෙනදට වඩා උද්‍යෝගිමත්ව කටක ලක්න හිමියන් කරගෙන යන උදරේ අමාරු දත් කැක්කුමකට උගුරේ අමාරුවකට බෙහෙත් ගන්න සිදුවෙන්න පුළුවන්. පවුලේ අයගේ ප්‍රසාදයේ තමන් වෙනුවෙන් හොඳ නම ඇති වෙන කාලයක්. හිතවතුන්ගේ භෝජන සංග්‍රහයකට තමන්ගේ හිතවත් අසල්වාසී කෙනෙක් වෙන්න පුළුවන්, ඥාති හිත මිතුරෙක් වෙන්න පුළුවන්, ළඟම කිට්ටු කෙනෙක්ගේ භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා ලැබෙන්නේ. එහෙම නැත්නම් භෝජන සංග්‍රහයකට කලින් ආරාධනා කරලා තිබිලා සහභාගී වෙන්න සිදුවෙන කාලයක්. නිවසට යන එන අය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒකට විශේෂ හේතු තියෙන්න පුළුවන්. අන්න නිසා යන්නේන අය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. රැකියාවේ හොඳයි, රැකියාවේ වෙනදට වඩා හොඳින් වැඩ කරලා පැසසුම් ලබන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට අනිත් අය සමග කටයුතු කිරීමේදී රැකියාවේදී තමන්ගේ නම කීර්ති නාමය උඩට ඉස්මතු වෙලා ඒකෙන් පැසසුම් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ස්වයං රැකියාවල් වලට යොමු වෙනවා නම් තමන්ගේ පොඩි හරි බිස්නස් එකක් මොනවා හරි කරනවා නම් ඒකෙන් වෙනදට වඩා පොඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. පාඩම් පැත්තේ යම් අතපසුවීම් තිබුණා නම් අධ්‍යාපනය සම්බන්ධව මගේ හැරගෙන අධ්‍යාපනය ඉතා හොඳින් කරගෙන යන්න පුළුවන් කාලයක් විදිහට තමයි අපිට කටක ලග්න හිමියන්ට මේ කාලවකවානුව හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. කටක ලග්න හිමියන්ට විශේෂයෙන් මේ කාලේ පුණ්‍ය කටයුතු වලට යොමු වීම තුලින් සෙනසුරු මාරුවත් එක්ක නම වෙන්නේ සෙනසුරු ගමන් කරනවා. එතකොට තමන්ගේ පෙර කුසලයේ ශක්තිමත් කරගන්න, පෙර කුසලයේ මතු කරගන්න හැකියාව ලැබෙනවා. කටක ලග්න හිමියන්ට ජය අංකය අපි ජය අංකය අංක 9 විදිහටත් සුබ දිනේ ගුරු දිනේ එහෙම නැත්නම් බ්‍රහස්පතින්දා දිනේ විදිහටත් ජය වර්ණයේ තැඹිලි වර්ණයේ සහ කහ වර්ණයේ විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට යොමු වෙනවා සිංහ ලග්නයේ වෙතට. සිංහ ලග්නයේ පවුලට නව සමාජිකයෙකු එකතු වෙන, පවුලේ නව සමගතා ඇති වෙන කාලවකවානුවක් විදිහට මේ සතිය හඳුන්වන්න පුළුවන්. පවුලේ අය සමග දැඩි සමගතා ඇති වෙන්න පුළුවන්. නීති ගැටලු වලින් නිදහස ලැබෙනවා. රැකියාවේ කාර්යබහුලත්වය ලැබෙනවා. වගේම සාහිත්‍ය සහ කලා කටයුතු වෙනුවෙන් නව අඩියක් ඉදිරියට තියන්න, නව පියවරක් ඉදිරියට තියන්න හැකියාව ලැබෙනවා. අධ්‍යාපනය කරන අයට යහපත් සතියක් බවට පත් වෙනවා. සිංහ ලග්න හිමියන්ගෙන් තරඟ විභාග ජයග්‍රහණය කණ්ඩායම් වැඩවලට හිත යොමු වෙන කණ්ඩායම් වැඩ කරන්න සිදු වෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පාදයේ වලලු කර සම්බන්ධයෙන් පොඩි ආබාධ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඖෂධ සහ ආහාර පහන භාවිතයේදී කල් පැනලාද එහෙම නැත්නම් ඒවා යෝග්‍යතාවයෙන් පාවිච්චි කළ යුතු ආකාරයෙන් පාවිච්චි කළ හැකි තත්වයකින් තිබෙනවද කියන බව පාවිච්චි කරලා බලලා පාවිච්චි කරන්න කියන එකත් මතක් කරනවා. දම් වර්ණයේ සුබ වර්ණයේ විදිහට ජය අංකය අංක 7. ජය දිනය හොඳම දිනේ විදිහට අපි සිකුරාදා දිනේ සටහන් වෙනවා සිංහ ලග්න හිමියන්ට. කන්‍යා ලග්නයටයි මාරු වෙන්නේ. කන්‍යා ලග්න විශ්වාසවන්ත අය ඇසුරට ලැබෙන කාලයක්. දියුණුවට තිබුණු බාධක යම් තරමක් ඉවත් වෙනවා. එතකොට මව්පිය උරුමකම් ලැබෙන්න, හිමිකම් ලැබෙන කාලයක්. ඒ වගේම ආගමික වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසවන්නට සිදුවෙන කාලයක්. ව්‍යාපාර සහ රැකියා සම්බන්ධයෙන් අලුත් දේවල් ආරම්භ කරන්න, අලුත් රැකියාවකට යන්න, ව්‍යාපාර අලුතින් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් හිටියන මේ සතිය තුළ ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. මුදල් වියදම් පක්ෂයේ තරමක් වැඩි වුණත් ආදායම් පක්ෂයේ වැඩිවීම තුළින් ඒ පියවා ගන්න හැකියාව ලැබෙනවා. රැකියාව වෙනස් වීම වලට හිත ඇති වෙනවා. රැකියාව මාරු කරන්න ඉන්නව නම් උන් රැකියාව මාරු කරන්න, නව රැකියාව ලැබෙන්න ඉඩහසට තියෙනවා. නමුත් නව රැකියාවක් ස්ථිර වෙනකන් ඉන්න රැකියාව මාරු වෙන්න එපා කියන එකත් අපි මතක් කරනවා. ජලයෙන් අගුණයක් පවතිනවා. ධනෙහිසේ ආබාධ පවතිනවා. සිකුරාදා දිනේ ජය දිනේ විදිහටත් අංක 9 ජය අංකයේ විදිහටත් කොළ වර්ණයේ සුබ වර්ණයේ විදිහටත් කන්‍යා ලග්න හිමියන්ට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. තුලා ලග්නයට යොමු වන්නේ විශ්වාසයේ බිඳ වැටීමක් සිදු වෙනවා. තුලා ලග්න හිමියන්ට විශේෂ කෙනෙකුන් හමු වීමක් සිදු වෙනවා. තුලා ලග්න හිමියන්ට අබු සැමි සුහඳතාවය හොඳ වෙනවා. කැපී පෙනෙන කෙනෙක් බවට පත් වෙනවා. හැම ශ්‍රේෂ්ඨයෙක්ම පවුල තුලත්, රැකියාව තුලත්, වැඩ කරන ආයතනය තුලත්, අධ්‍යාපනය කරනවා නම් අධ්‍යාපනයේ ශිෂ්‍යයෙක් විදිහට කරනවා නම් තමගේ යාළු මිත්‍රයෝ අතරත් කැපී පෙනීම සිද්ධ වෙනවා. වෙළඳ ව්‍යාපාර කරන අයට සුබ වෙනවා. මුදල් අතමිටේ ගැවසෙන කාලයක් බවට පත් වෙනවා. නොසන්සුන් රැකියා කටයුත්තකට රැකියාවේ කටයුතු නිසා නොසන්සුන්ව තමන්ගේ ජීවිතේ මේ කාලේ පොඩ්ඩක් ඊටාම උද්වේග කර කටයුත්තක් තමන්ට බාර වෙන්න පුළුවන් කරගෙන යන්න කියලා. ඒ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්න වෙනවා. අවහිරතාව මගේ හැරෙනවා මේ වෙලාවේ. ජලය සමදතා කියන රැකියාවන් අපි කියන්නේ උදාහරණයක් විදිහට ජලය සම්බන්ධ මොන හරි රැකියාව කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ඒ රැකියාවන් කරන්න හිත අලුතෙන් ආරම්භ කරන්න හිත යොමු වෙන්න පුළුවන්. අධ්‍යාපන ජයග්‍රහණ කණ්ඩායම් වැඩසටහන් වලට සම්බන්ධ වෙන නායකත්වයේදී නිදහසට ලැබෙනවා. ජය අංක 7 කොළ වර්ණයේ
සුබ වර්ණය එනිදා දිනයේ සුබ දිනය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. වෘශ්චික ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතයේ තාම අවිවේකීව ගත වෙන්නේ. රුධිරයේ සීනි මට්ටම පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන එකත් මතක් කරනවා. ගනුදෙනුවකින් නිදහස ලැබෙනවා. මොන හරි දෙයකට තමන්ගේ මැදිහත් වීමක් වෙලා තිබිලා මුදල් ලැබෙන්නේ නැතුව මුදල් හේර වෙලා තිබුණා නම් ඒක නිදහස්භාවය ලබන්න හැකියාව ලැබෙනවා. ගේදොර තියෙන අඩුපාඩු නැවත පිළිසකර කරගන්න හිත යොමු වෙන කාල සීමාව යුග දිවියේ බහදාවන් තිබුණා නම් ඒවා ඉවතට යනවා. ගේදොර අලුත් වැඩියාවන් කරන්නට වගේම නැව රැකියාවන් වලට යොමු වන්න සිදුවෙන කාලයක්. එතකොට රැකියාවන් නොලැබුණා නම් රැකියාව ලැබෙන කාලයක් විදිහටත් මෙසෙක් කරගෙන යන රැකියාවන් වලින් ඉවත් වෙලා අලුත් රැකියාවකට තමන් කැමති වෙනස් රැකියාවකට මාරු වෙන්න ඉඩහසර යොමු වෙන්න තියෙන කාලයක්. ඉඩකඩම් මෙලදී ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකටත් සුබදායි කාලයක් විදිහට අපිට වෘශ්චික ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. ඉගෙනීමට අලුත් දැනුම හොයන්න විවිධ ශ්‍රේෂ්ඨයන් පිළිබඳව තමන් ඉගෙන ගන්නා විෂයන් වලට අමතරව තවත් පරතරට යන්නට තමන්ගේ හිත යොමු වෙන්න පුළුවන් කාලයක් විදිහට අපිට මේ වෙලාවේ වෘශ්චික ලග්න හිමියන්ට හඳුන්වා දෙන්න පුළුවන්. තාක්ෂණික කටයුතු වෙනුවෙන් තමන්ගේ හිත යොමු වෙන කාලයක්. ජය අංක 9 කහ වර්ණයේ සුබ වර්ණයේ සුකුරාදා දිනේ ජය දිනේ විදිහට හඳුන්වන්න පුළුවන්. වෘශ්චික ලග්නයෙන් පස්සේ අපි යනවා ධනු ලග්නයට. ධනු ලග්නයේ විනෝදකාමීව ක්‍රියා කරන කාලයක්. තමන්ගේ ජීවිතයේ සැප කටයුතු වෙනුවෙන් සැප සහිත දේවල් ළඟා කර ගැනීම වෙනුවෙන් උත්සාහවන්ත වෙන මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සතියක් විදිහට විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. මේ මාසෙම විශේෂයෙන් ධනු ලග්න හිමියන් තමන්ගේ සැපත වර්ධනය කරගන්න ක්‍රියා කරන කාලයක්. විවාහ අපේක්ෂාවන් සිටින අයට විවාහ සම්බන්ධතා ඇතිවන්නට යෝජනා ඇතිවන්නට පුළුවන් කාල සීමාවක්. පදිංචිය සම්බන්ධ ගැටලු ඇති වෙන කාල සීමාවක්. ඒ වගේම සමාජ සේවා වලින් ප්‍රසිද්ධියත් මේ අයට ලැබෙනවා. උරුමකම් පිළිබඳ ගැටලු නිවැරදි කරගන්න හැකියාව ලැබෙනවා. දරුවන්ට දැනුම ලබා දෙන රැකියාව වේදන අයට ඉතා යහපත් කියලා හඳුන්වන්න පුළුවන්. ගුරුවරුන්ට ගුරුවරියන්ට ඒ වගේ අයට එම පෞද්ගලික පන්ති කරන අයට ඒ සියලු දෙනාට යහපත් වෙන සතියක්. විදේශගත රැකියාවලට හිත යොමු වෙනවා. උසස් අධ්‍යාපනයේ බාධාවන් දුරු වෙනවා. අමතර භාෂාවන් ඉගෙන ගැනීමට පොත්පත් මිලදී ගැනීමට හිත යොමු වෙනවා. උෂ්ණාධික රෝග ඇති වෙන්න පුළුවන්. ඇස්වල දුර්වලතා ඇති විය හැකි කාලයක්. ශාරීරික වෙහෙස විහිම් බහුල වෙන කාලයක් බැවින් තමන්ගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන අංක 2 ජය අංකයේ තැඹිලි වර්ණයේ සුබ වර්ණයේ වදාදා දිනයේ සුබ දිනයේ. ධනු ලග්නයේ ඒ තොරතුරු ඊළඟට යොමු වෙනවා මකර ලග්නයට. නොගැලපෙන ඇසුරකට යොමු වෙන්න පුළුවන් කාලයක්. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දෙයක් නැති වූ දෙයක් ලැබෙන්න හිමිකම් ලැබෙන්නට නැති වෙලා තිබිච්ච යම් දෙයක් නැවත තමන් වෙත උරුම වන්නට ඉඩකඩ තියෙන කාලයක්. පවුලේ වගකීමකින් නිදහස ලැබෙනවා. හදිසි ගනුදෙනු කරන්න ඉඩ සිදු වෙනවා. යම් දෙයක් මිලදී ගන්න හෝ විකුණන්න මේ කාලේ ඉඩහසර ඉක්මනින් මේ සතිය තුළ ලැබෙනවා. රැකියා කටයුතු වල උත්සාහයෙන් වෙනදට වඩා තමන්ගේ ශක්තිය හිතින්ම යොමු කරලා කරන කාලයක්. කලා ක්ෂේත්‍රයේ රැකියාවන් ලැබෙන්නට හිමිකම් තිබෙන කාලයක්. ඇවිදීම වැඩි රැකියාවන් බහුල වෙන කාලයක්. කරන රැකියාවේ තනතුරු වෙනස් වීම ලැබෙන කාලයක්. මකර ලග්න හිමියන්ට අධ්‍යාපනයේ දක්ෂ වෙනවා. අලුත් දෙයට හිත යොමු වෙනවා. තරඟ විභාග ජයග්‍රහණය කරනවා. එක් අතක ආබාධයක් ඇති වෙනවා. කලාන්ත ගති වගේ පොඩි රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. ජය අංකයේ අංක 6 කොළ වර්ණයේ සුබ වර්ණයේ බදාදා දිනයේ සුබ දිනයේ විදිහට අපිට මකර ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. අවසාන ලග්න දෙකට අපි යොමු වෙනවා. කුම්භ ලග්නය සහ මීන ලග්නය. කුම්භ ලග්නය අංක 6 ජය අංකයේ කොළ වර්ණයේ සුබ වර්ණයේ විදිහටත් අපිට කුම්භ ලග්නයටත් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. සිකුරාදා දිනේ සුබ දිනේ. ඊට අමතරව දම් වර්ණයත් කුම්භ ලග්න හිමියන්ට විශේෂ සුබදායි වෙනවා. සිකුරාදා දිනයත් සුබදායි වෙනවා. විශේෂයි මොන ගැසීම් සිදු වෙන වගේම අලුත් ඥාති සම්බන්ධතා ඇතිවීම පවුලේ දැනට කටයුතු කරගෙන යාව වෙනදට වඩා පිළිවෙලකට කරගෙන යන්න සුබදායීව කරගන්න හැකියාව ලැබෙනවා. හදිසි ධන ලාභ ලැබෙන්න හැකියාව තියෙනවා. තමන් මොන හරි ස්වයං රැකියාවකට ව්‍යාපාරයකට යොමු වෙලා තිබුණා නම් ඒ දේවල් වලින් මුදල් ලැබෙන හැකියාව තියෙනවා. තීරණවලදී දුරදිග බලා තීරණ ගන්න කියලා මතක් කරන්න අවශ්‍යයි. නව රැකියාව පිළිබඳව ආරංචි තමන්ට ලැබිලා ඒ සඳහා යොමු වෙන්න හිත ඇති වෙන කාලයක්. සුළු ලාභ සහිතව මං කිව්වේ ස්වයං රැකියාව වලින් සුළු ලාභ වගේම අලුත් දේවල් කරලා ඒවලින් පොඩි ලාභ ලබන්න කුම්භ ලග්න හිමියන් විශේෂයෙන් හැකියාව තියෙනවා. අධ්‍යාපනයේදී සහජ දක්ෂතාවන් ඉස්මතු වෙලා විවිධ ක්ෂේත්‍රයන් තුලින් තමන්ට නව මාවතකට යොමු වන්න ඉඩ හසර ලැබෙන කාලයක්. සෙම රෝග වලින් පපුවට සෙම බලපාන රෝග ඇති වෙන්න පුළුවන් කාලයක්. සිකුරාදා දිනේ සුබ දිනේ විදිහට මතක් කරා. විශේෂයෙන් බදාදා දිනේ සුබ දිනයක් කුම්භ ලග්න හිමියන්ට.
මීන ලග්න හිමියන්ට පවුලේ වගකීම් තමා මතට පැවරෙන කාලයක්, ගේදොර කටයුතු වෙනුවෙන් වෙහෙස වෙන කාලයක්, තමා හමුවට එන අය ගැන සැලකිලිමත් විය යුතු කාලයක්, විසිදුරු දේ මිලදී ගන්න, නිවස අලංකාරය වෙනුවෙන්, තමන්ගේ රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන්, තමන්ගේ ශරීරයේ ලස්සන කරන ඇඳුම් පැළඳුම් වෙනුවෙන් වෙන්න පුළුවන් විසිතුරු විදිහට අලුත් දේවල් මිලදී ගන්න ඉඩ හසර යොමු වෙන, එහෙම නැත්නම් හිත ඇති වෙන කාල සීමාවක්. රැකියාවේදී කරන කටයුතු නිසා තමන්ට පාඩු වලහබහනින් නමට ප්‍රශ්නයක් ඇති වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හරිම සැලකිලිමත්ව මේ වෙලාවේ කටයුතු කරන්න. මතක අමතක වීම වැඩි වෙන කාලයක් මීන ලග්න හිමියන්ට. ඒ නිසා තමන්ගේ නමට හානි වෙන්න පුළුවන්. ඒ නිසා රැකියාවේදී විශේෂයෙන් සැලකිලිමත් වන්න. ස්වයං රැකියා කරන අයට හොඳ කාලයක්. අධ්‍යාපනයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වෙනවා. මොකද අමතක වීම වැඩි, ඔළුව හැමෙහි දුවනවා වැඩි. ගොඩක් වෙලාවට මීන ලග්න හිමියන්ගේ වාචිකව කරන වචන නිසා අනිත් අයගේ හිතේ දෙවීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් වන්න. හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා පොඩි අසනීප නිසා යොමු වන්න සිදු වෙන්න පුළුවන්. ජය අංක 4 දම්බරණයේ සුබ වර්ණයේ ඉරිදා දිනේ සුබ දිනේ විදිහට අපිට මීන ලග්න හිමියන්ට හඳුන්වන්න පුළුවන්. මේෂ ලග්නයේ සිට මීන ලග්නයේ දක්වාම අපි තොරතුරු කිව්වා. සතියේ ලග්න පලාපල කිව්වා. අවසානයේ මතක් කරන්න ඕන මේ ලග්න පලාපල පොදුවේ අපි කියන්නේ. එතකොට එක් ලග්න වලට ඒ පොදුවේ කියන පලාපල සියලු දෙනාට එක හා සමාන එක විදිහටම ගැලපෙන්නේ නැහැ. හේතුව මේෂ ලග්නෙන් ගත්තොත් 1000ක් ලක්ෂයක් කෝටියක් මිනිස්සු ඉන්නවා. මේෂ ලග්නේ ඔක්කොම දියුණු වෙලත් නැහැ. මේෂ ලග්නේ ඔක්කොම නැති වෙලත් නැහැ. සමාජ මට්ටමේ පහළ සිගමන් යදින පුද්ගලයාගේ පවා රජ කෙනෙක් දක්වා මීන ලග්නේ ඉන්න පුළුවන්. මේෂ ලග්නේ ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ කර්මයේ බලපානවා. තමන්ගේ කේන්ද්‍රයේ ග්‍රහචාරය අනුව තමයි නිවැරදිවම පලාපල කියන්න පුළුවන්. ඒ හැරෙන්න පොදුවේ කියන පලාපල පොදුවේ ගත හැකි පමණයි. එනමුත් තමන්ගේ පුද්ගලික පලාපල කතනය තුළින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කළ යුතු නිවැරදිවත් පිළිවෙත් නියමාකාරයෙන් දැනගන්න හැකියාව තියෙනවා. සියලු දෙනාට සුබ සතියක්. තෙරුවන් සරණයි. ජය.